තව මේ ප්‍රශ්නයක් තියෙන්නේ අනිච්ච නිච්ච ලෙසත් දුක්ඛ සුඛ ලෙසත් අනත්ත අත්ත ලෙසත් අසුභ සුභ ලෙසත් දැකීම තුල නිවන් මඟ වැසී රාග ద్వේෂ මෝහ වලින් පිරී ලෝකයේ ඇති වූ අයුරු පාදා දෙන්න කියන මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකය කියන්නේ විපරීතයක්. විපරීතය කියන්නේ යථා තත්ත්වය පේන්නේ නැහැ. ඊට වෙනස් තත්ත්වයක් තමයි පේන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා. කාරණා හතරකින් යුක්තයි මේ ලෝකේ. නමුත් අපිට ඒක පේන්නේ නිත්‍ය සුඛ අත්ත සුභ කියලා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා පේනවා. දුක්ඛ දේ සුඛයි කියලා පේනවා. අනාත්ම දේ අත්තයි කියලා පේනවා. අසුභ සුභයි කියලා පේනවා. දැන් මෙතෙන්දි කාරණේ තෝරා ගන්න ඕනේ. දැන් අනිත්‍ය දේ නිත්‍යයි කියලා පේනවා කිව්වහම කොහොමද පේන්නේ? පැණි රහ දෙයක් දුන්නාම මේ කෙනෙකුට සිත වාගේ අනික් කෙනාට පැණි පේනවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ මයින ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද මේ මයින ක්‍රම දෙක? ප්‍රඥාව නැති ලෝකයා මයින්නේ අමෝහ චෛතසිකී. දැන් අමෝහ චෛතසිකයයි ප්‍රඥා චෛතසිකය දෙකක් පෙන්නන්නේ නැහැ. දෙකම එකක් කියලායි ධර්මයේ චෛතසික 52කට පෙන්නන්නේ. එහෙනම් මෙතෙන්දි මොකද්ද මේ වෙනස? අමෝහ චෛතසිකය කියන එකක්. ප්‍රඥා චෛතසිකය කියලා හැකුත් තියෙනවා. ඒ ප්‍රඥා චෛතසිකය වෙන එකක් නෑ. අමෝහ චෛතසිකය තමයි මේ කියා තියෙන්නේ. එහෙනම් මේ අමෝහ චෛතසිකයටම ප්‍රඥා චෛතසිකය කියන අවස්ථාව කොතෙන්ද වෙනස් වෙලා එදෙන්නේ. ඒක හොයන්න ඕන බලාගෙන. දැන් බලන්න ඒකේ සිද්ධ වෙන ආකාරය අබුද්ධෝත්පාද කාලයක හරි මේ ධහම අහන්න නැති වෙච්ච කාලයක ප්‍රඥා කියන චෛතසිකය හරි අමාරුයි හොයාගන්න. ඒ වෙනුවට තියෙන්නේ අමෝහ චෛතසිකය. අමෝහ වල මොකද්ද තියෙන වෙනස? ප්‍රඥාවලයි දෙකේ. ඕක තෝරාගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අමෝහ චෛතසිකයයි ප්‍රඥා චෛතසිකයයි කියන දෙකේ වෙනස දකින්න ඕනේ. දැන් ප්‍රඥා ගැන මුලදී කිව්වා. ප්‍රකාරයේ දකින්න නුවණ එන හැටි. ඒතර අපි දැන් බලන්න ඕනේ එහෙනම් අලෝභ මොකද්ද? අමෝහ. අලෝභ ආදීස අමෝහ. අමෝහය කියලා කියන්නේ මොකද්ද? දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන වෙන එක. මොනවද කිව්වේ? අර අපි කියන්නේ නත්ති දානං නත්ති දන් නත්ති හුකං නත්ති සුකර දුක්ඛතානං කම්මාන පලං විපාකං නත්ති මාතා නත්ති පිතා නත්ති ඒ වගේම නත්ති මේ රත්තා ඕපපාතික ආදී වශයෙන් විග්‍රහ කරගෙන යන්නේ. මෙන්න මේ ආකාරයෙන් කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ වැටෙන්නේ නැතුව ඒකෙන් අහක් කරන වට්ටමක් එනවා. ඒකේ පිළිගන්නවා. මොකද දාන විපාක තියෙනවා, යුතුයකම් පිටි කිරීමේ විපාක තියෙනවා. එතකොට ඒ වගේම මේ යම් කිසි ආකාරයක ඔය මේ දානමාන පූජා, ඒ හෝම පූජා ආදී විපාක තියෙනවා. ඊ ආදී වශයෙන් දකින්න පින්පව් කියා දෙකක් තියෙනවා. මවුට සැලකීමේ පිනක්, පියාට සැලකීමේ පිනක් වෙනම තියෙනවා, විශේෂයෙන් තියෙනවා. මේ ආදී වශයෙන් ගන්නවා. මෙලෝ පරලෝ දැකලා විග්‍රහ කරන මාන ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් ඉන්නවා කියන තැනක විග්‍රහ වෙනවා. මෙන්න මේ ටික විශ්වාස කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙනවා නම් ඒ මට්ටමේ හරිය. නිසා ලෝභ වින තත්වයෙන් අහක් වෙලා අලෝභී වුණා නම්, ද්වේෂයෙන් දැවෙන තත්ත්වයේ අත්හැරලා අද්වේෂී වුණා නම්, මෝහෙන් දැවෙන තත්ත්වයක අමෝහී කියන ඔන්න ඔතෙන්ටපත් වුණා නම්, ওই මට්ටමේ කාරණා තුනපත් වුණායි සදාහටම නෙමෙයි. ඒ මොහොතේ ඒ චිත්තේ ස්වභාවය එහෙම වුණා නම් අන්න ඒ විරාජී යෙදෙන චෛතසිකය තමයි අපි අර කිව්ව අමෝහ චෛතසිකය. ඒකේ වෙනස මොකද්ද? ඒ විරාජී පංච නීවරණ පහළ වෙන්නේ නැති වෙලාවක් වෙනවා. මෝහ වෙනවා කියන්නේ මෝහ වෙනවා. වෙන වැහෙනවා. දැන් පංච නීවරණ නැති වුනහම විවෘත වෙනවා. එන ඒතර තමයි පින හරියන්නේ. පිනක් කරන්න පුළුවන්. මෙන්න මේකෙන් තේරුම් ගන්න එන හැදෙන ආකාරය. මේක තමයි විශේෂත්වය. එතකොට මේ ප්‍රඥා චෛතසිකය මොකද්ද කරන්නේ? ඒ චෛතසිකයම ඒ වැටහෙන චෛතසිකයම යමක පටිච්ච සමුප්පන්නව ප්‍රකාරය දකින්න පටන් ගන්නවා. අන්න ඒ ටික දකින්නකොට ප්‍රඥා චෛතසිකය පහළ වෙනවා. ඒ මට්ටමට පහළ වෙන්නේ හටගත්ත යමක් ඇත්නම් ඒක වැහැරලා වෙනසිලා යනවා. ඒක අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒක අපි මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කැමති උනත් ඒක එසේ පවතින්නේ නැහැ කියලා.
මෙන්න මේ විදිහට දැනෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම දෙයක් තුළ මොකක්ද අපිට ගන්න තියෙන හරිය කියලා වැටහුණත් එතන ප්‍රඥා චෛතසිකයේ තියෙනවා. ඒක සී වෙන්නේ ප්‍රඥා චෛතසිකයටයි. ඉතින් මේ ප්‍රඥා චෛතසිකයෙන් දකින ක්‍රමයයි වේදනා චෛතසිකයෙන් දකින දේ මයින ක්‍රමයයි ක්‍රම දෙකක්. දැන් වේදනා චෛතසිකයේ දැනෙන ඒ චෛතසික පද්ධතියද සැප දුක් උපේක්ෂා කියලා අවස්ථා තුනක් වින්දනයන් දකින්න. සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා. එතන මේ වේදනා තුන දැකලා සැප වේදනා ඒගොල්ලෝ එකේ සැප වශයෙන් දැනෙනවා. දුක් වේදනා දුක් වශයෙන් දැනෙනවා. ඉතින් ඕක කවදාවත් ඒක දුක සැප වශයෙන් දකින්නත් සැප දුක වශයෙන් දකින්නත් ඔය කියන්නේ වේදනා චෛතසිකය මුල් කරගෙන බෑ. උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථ. දැන් මධ්‍යස්ථ දේ මධ්‍යස්ථ වශයෙන් දකින්නවා. සැපයි දුකයි දෙකටම සම්බන්ධ නැති මැද. උප කියලා කියන්නේ ඒක්ෂා කියලා කියන්නේ එකම තත්ත්වයකටපත් වෙලා හිටිනවා. ඒක ස්වභාවයකට. උපේක්ෂා ආසන්න වෙලා හිටනවා කියන එකයි කියන්නේ උප වෙනවා කියන්නේ ඕප වෙනවා. උපදවනවා. යම් කිසි ඒකීයත්වයක් උපදවන්න හේතු වෙනවා. දැන් ඒක්ෂා වෙනවා කිව්වේ ඒකයි. යම් කිසි හිතක් මොනවා හරි තිබ්බ අරමුණකට හිත තිබ්බොත් එහෙම. ඒ අරමුණු පද්ධතියක්. එයින් පිට යන්නේ නැතුව අවධානය ඒකටම යොමු කරලා ඉන්න පුළුවන්. අන්න ඒතර උපේක්ෂාව වෙනවා. හැබැයි උපේක්ෂාවේදී මොකද වෙන්නේ? ගැටෙන වෙලාව ඇලෙන වෙලාව දෙකේදී මේක කරන්න බෑ. උපේක්ෂාවක හිත පිටන්න බෑ. මොකද ඒව ආස්වාදයේ විවිධ ආකාරයෙන් චලනයන් තියෙනවා. ඒතකොට ඒක උපේක්ෂාවක හිත පිටවනවා කියන්නේ වෙන්නේ. අවධානය එකිනෙකට පොඩ පොඩ වෙනස් කරන්න ඕනේ. නමුත් උපේක්ෂාවට නියම උපේක්ෂාවටපත් වෙනකොට ඒ බඳු තත්වයන්ගෙන් වෙන් වෙලා ලබන ඒකීය මානසිකත්වයේ තියෙන දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක රාගයට හෝ ද්වේෂයට හෝ ඇලුම් නොකරන වස්තුවක් ඇසුරෙන් පහළ වෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම දෙයක්. ජලයේ කියලා ජලයට හිත තියෙනවා. ජලයෙන් හැදිච්ච ජල මලකට එහෙම නෙවෙයි. වතුර මල් කියන ඒවාට නෙමෙයි. මේ ස්වභාවික ජලයකට. ජල ස්වභාවයේ හිතට ගන්නවා. දැන් ඒක හිතට අරන් ටිකක් වෙලා ඉන්නකොට වටපිටාවේ කිසිම දෙයකට ඒක ඇලෙන පැත්තට යන්නේ නැහැ, ගැටෙන පැත්තට යන්නේත් නැහැ. ඒකීය ස්වභාවයකින් නැවතිලා හිටිනවා. අන්න ඒකට කියනවා උපේක්ෂා. ඔන්න ඔය ක්‍රමයේ යම් කිසි විදිහක ඔය ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, නීලබිත ලෝහිතෝ ධාතු ආදී කසිර මණ්ඩල ඔයයන් කරන්නේ ඔන්න ඔහම එකක්. ඉතින් ඒ වගේම යම් කිසි පිනක් දහමක් කරලා ඒ කරව පින ගැන සිහි වෙලා ඒ චිත්ත ප්‍රසාදයේම ටිකක් වෙලා ඉන්නවා නම් ඒ විලාවේ නැගින්නේ උපේක්ෂා චෛතසිකය. දැන් පවක් කළොත් එහෙම ඉන්න බෑ. අර චිත්ත ප්‍රසාදයෙන් ඉන්න බෑ පිනකට ඔය ටික කරගත්තා. අරගෙන හිත හැමෙලේම චලනය වෙන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. ඒතොර ඒකාග්‍රතාව කියලා වචනයක් තියෙනවා තව එකක්. ඒකාග්‍රතාවය කියන්නේ ඒක නෙමෙයි. උපේක්ෂාව වෙනයි ඒකාග්‍රතාවය වෙනයි. ඒකාග්‍රතාවය කියන්නේ පව් වලටත් තියෙනවා. මොකද යම් කිසි එකද අපි මිනිහෙක් යනවා. අද හතෙක් අන්න හතා ඉන්නක කොහොම හරි මරාගෙන මිසක් අද නවතින්නේ. අන්න එකක් අග්‍ර කරගත්තා. මොකද කොහොම හරි හතා මරා ගන්න එක. අන්න ඒක අග්‍ර කරගෙන ඊට අනුව කටයුතු කරනවා. ඒතර ඇතින ඒකාග්‍රතාව චිත්ත කියනවා ඊට අනුකූලයි. අද නම් මම මේ මල් පූජා, මේ පහන් පූජා මේක කරලා මිසක් නතර කරන්නේ. ඒකාග්‍ර කරලා හිත පිහිටවා ගත්තා. අන්නේ ඒකාග්‍රතාවය කියන්නේ ඒකට. හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. ඔක දින වෙනස දකින්න ඕනේ. එතේ ඒකාග්‍රතාවය කියන එක සකස් වෙන්නේ ඔය විදිහට. ඉතින් මේ කියන්නා වූ දෙකෙන් මේක සැප දුක් උපේක්ෂා කියන ඒවා. අපි බලන්න ඕනේ. ඔය වේදනා චෛතසිකයේ මුල් කරගෙන දැනෙන ස්වභාවය බලන්න ගියොත් එහෙම සැප වශයෙන් දැනෙනවා, සැප වශයෙන්මයි දකින්නේ. ඒක දුකක් කියලා දකින්න විදිහක් නැහැ. දැන් උපමාවක් කරන් බැලුවොත් මෙහෙම දෙයක්. කේක් ගෙඩියක් තියෙනවා. මේක රසයි. ඉතින් හොඳ රස දෙයක් නේ කියලා හිතා ඉන්න පුළුවන්. මේකට වස මිශ්‍ර කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? කෑවොත් ඉවරයි. ජීවිතේ ඉවරයි. ඒකෝ ලේවමන ගිහලා මැරෙන්න හෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම දෙයක් වෙනවා නම් මොකද වෙන්නේ? අපි දන්නේ නැත්නම්
අපි ඔය ප්‍රියභාවය ගැන කතා කරනවා. මේක කොච්චර අහද? මේක කොච්චර ප්‍රියද? ඒ හොයන්න බෑ. ඒක වහ ගැවුනත් හොයන්න බෑ කියමු. ඒකේ තියෙන වස ඒ තරම් උග්‍රයි දැනෙන්නේ නැහැ. හැබැයි ශරීරයට සිද්ධ වෙන දින ආපදාව වෙනවා. කරදරේ සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම වුණොත් මොකද කරන්නේ? දැන් අපි දකින්න ඕනේ ඇති වෙන වෙනස මොකද්ද කියලා. අන්නර ආපදාවක් අපිට හට ගන්නවා නම් අර දුකක් කරදරයක් හට ගන්නවා නම් ඒ වෙනස් රහයි. කැව රස දැනෙනවා. දැන් මොකද කරන්නේ? දුක්ඛම් භයට්ටේන. භයාර්ථයෙන් දකින්න ඕනේ. ඒ මොකෙන් දකින්නේ? ප්‍රකාරයේ දකින්නවා. අන්න ප්‍රඥාව වෙනවා. අර අමෝහ චෛතසික කියනවල ප්‍රඥාවෙන් නැවැටෙනවා හිතෙන්න. මොකද ලෝභ නැත්නම් තරහ නැත්නම් මෝහ නැත්නම් ඒ වෙලාවේ. අලෝභ අන්න අදෝස අමෝහයෙන් චෛතසික තුනයි පහළ වෙන්නේ. ලෝභ චෛතසිකයක් තියෙනවා, අලෝභ චෛතසිකයක් තියෙනවා. ද්වේෂ එකක් තියෙනවා, අදෝස එකක් තියෙනවා, මෝහ එකක් තියෙනවා, අමෝහ එකක් තියෙනවා. අන්න අලෝභ ආදී සමෝහ පහළ වෙන වෙලාවේදී අර අකම්පිතාවේ එනවා. ඒතකොට අන්නේ අලෝභ තත්ත්වයට පත් කර ගැනීම තමයි. ඔතනින් මුලින් කරන්නේ. ප්‍රඥා කියන්නේ ඔය චෛතසිකයේ ප්‍රකාරය දකින්නවා. අලෝභ ආදී සමෝහ තමයි එතන තියෙන්නේ. ඊට ඉක්මවා යනවා. ඒ තුලින් කියලා යමක යථා තත්ත්වයේ දකින්න පටන් ගන්නවා එක එක මාත්‍රේ හරි. ඒ මට්ටමට නගින්නා වුණාට කියනවා ප්‍රඥාව. ප්‍රකාරයේ දකින්න දැනෙන ස්වභාවය. යථා තත්ත්වයේ දකින්නවා. ඒකේ ස්වභාවය මේකයි කියලා. අනිත් යථා තත්ත්වයේ දැක්කහම මොකද වෙන්නේ? දැන් අපි අර කිව්ව විදිහට බයාර්ථයෙන් දකින්න ඕනේ දුක. සැපසේ පෙනුනත් කන්නන් මෙන් විස අඹපල සිස්සේ මන් සන්තෝස් කර කිමපල සිස්සේ. දැන් එතන අහනවා කන්නන් මෙන් විස අඹපල සිස්සේ. විස අඹ බොහොම රිසියේසේ බොහොම ප්‍රියමනාපේ කනවා වාගේ. ඉතින් ඒතර මන් සන්තෝස් කරලා එහෙම කළා මොකටද? අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒතකොට ඒකෙදි අපි දකින්න ඕනේ මේ විස අඹපල කනවා වාගේ. අපි මේ රෝගේ මුක්ති විඳින්න හදනවා. නම් මේක වැරදුන වෙලාවට ඒක ඇතුලේ දුක්ඛඳ විඳින්න සිද්ධ වෙන එකයි. ඒ නිසා ගොඩනගෙන්නා වූ යම්කිසි අයහපත් පැත්තයි බැලුවොත් විශාල දුක්ඛන්තරාවක් සකස් කරලා දීලා තමයි අර తాවකාලික ආස්වාදීලා ගෙවිලා යන්නේ. දැන් මෙහෙම වුණා නම් මොකද වෙන්නේ? අන්න ඒතර පේනවා පැහැදිලිවම ඒ තත්ත්වයටපත් වුණා නම් අපිට මොකද්ද වෙන්නේ? නිවන් මේ කියන්නා වූ නිවන් මඟ වැහිලා යනවා. එක මේ යහපත් පැත්තට ආවම නිවන් මඟ ලැබෙනවා. අයහපත් විදිහට මේක වැහිලා ගියා නම් ප්‍රඥාව වැහිලා ගියා නම් නිවන් මගින් පිට යනවා, මාර්ගය වෙනස් වෙනවා. එතකොට මෙතන දකින්න ඕනේ තියෙන වෙනස අනිත්‍ය දුක්ඛ අනාත්ත කිව්වහම අනිත්‍ය නිත්‍ය ලෙස දකින්න වලට වඩා අමාරු දෙයක් තමයි දුක්ඛ සුඛ ලෙස දකින්න. සුඛ දුක්ඛ ලෙස දකින්න කියන එක. ලෝයේ සුවයි කියලා තියෙන ඒවා දුක්ඛ ලෙස දකින්නේ ඔන්න ඔය ක්‍රමයටයි. ප්‍රඥා චෛතසිකේ. සුදන්න වේදනා චෛතසිකේ දැයෙන ආකාරයෙන් ගන්න ගියොත් රස හැටියට දැනෙනවා. ඒක කියන්න බෑ නීරසයි කියලා. ඒක දුක් ගොඩට දාන්න බෑ. එහෙනම් ඒක සැප ගොඩට දාන්න ඕනේ. නමුත් මේ යථාර්ථයෙන් දකින්නවා මාළුවාට හැම දුන්නාම රසට දැවුනට උගේ විනාශයට මූල වෙනවා ඒක. එනක භයානකයි. ඒක සැප ගොඩයි කියලා විඳින්න දාන්න හොඳ එකක් නෙමෙයි කියලා දකින්නවා. මෙන්න මේ ආකාරයෙන් දැකීම තමයි මෙතන පෙන්වන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන මේ කාරණේ කියලා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි විග්‍රහ කරලා දුන්නා අසුබත් එක්කලා විග්‍රහ කරලා දුන්නා. දැන් මෙතෙන්දී අපි දකින්නේ අපි ඉස්සෙල්ලා කිව්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊට ඉස්සෙල්ලා උඟක් විග්‍රහ කරලා තියෙන නිසා නැවත කරන්න දෙයක් නැහැ. එකක් තියෙනවා මේ අනාත්ම මේ අසුබ පිළිබඳව. දැන් අසුබ භාවනාව කියලා මොකද්ද කරන්නේ? මේ කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි ලොම් කැතයි ලොම් ගඳයි ලොම් පිළිකුලයි මේ ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ඉරිදි හතරකින්. පළවෙනි ආර්ය ඉරිදිය. ලෝකයා කැතයි කියන යමක් ඇත්නම් ආර්යෝ ඒ වගේ ලෝකයා පිළිකුල් කරනවා ආර්යෝ පිළිකුල් නොකරයි. ලෝකයා යම පිළිකුල් කරයිද ආර්යෝ පිළිකුල් නොකරයි. එතනකින් ඔය කියන කැතයි ගඳයි පිළිකුලයි කැතයි ගඳයි පිළිකුලයි කියන කල කෑලි 32. ලෝකයා පිළිකුල් කරනවද නැද්ද? ඒවා පිළිකුල් කරනවා. ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. එහෙනම් ආර්ය අසුභ භාවනාව වලනේ කොහොමද? මොකද පරස්පර වෙන්න බෑ දහම. බුද්ධහම පරස්පර දෙයක් නැහැ. අපි හරියට තෝරා ගන්න ඕනේ. කොහොමද කෙරෙන්නේ කියන එක. දැන් බලන්න අපි එක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ කාරණේ. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක අපිට දාන්න පුළුවන් මොන කොටටද?
සුභය වලද අසුභය වලද? අන්න අහු වෙනවා තේන. අනිච්ච නම් දුක්ඛ නම් අසුභ නම් ඒවා සුභයි කියලා බාර ගන්න සුදුසුද අසුභයි කියලා අයින් කරන්න සුදුසුද? අන්න බලනකොට පේනවා ඒක අසුභයි කියන සුදුසු මිසක් සුභයි කියලා බාර ගන්න සුදුසු නෑ. අන්න අසුභය දකින්න හැටි. මොකද අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන ඒවා. එක්කෙනෙකුට නෙමෙයි මේ සියල්ලන්ටම නිවන් දැකීමට උපනිශ්‍රේ දහම්. බුද්ධානුසති මෙත්තාච අසුභා මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවීය සීලවා. මේ සීල් වඩන්නා විසුවට මේ ආරසා හතර චතුරාර්යක්ෂාව. ඒ චතුරාංගනී සේනාවක් රජුරවන්ට ආරස්සාවට ඉන්නවා වගේ. සතර ආරක්ෂාවක් තියෙනවා මේ විදියට අර කියන මේ චතුරාර්යක්ෂාවයි තමයි ආරක්ෂාව වෙලා කටයුතු කරගන්නේ මේ ආර්ය මාර්ගයේ වඩන කෙනෙක්. ඔක්දි ඉතින් අසුභං කියන එක ලබන්න නම් අපි අසුභ දකින්න ක්‍රමයක් තියෙන දෙවිවරු දේව බ්‍රහ්ම තලවල අසුභ දකින්න ක්‍රමයේ දකින්න ඕනේ. එහෙනම් දිව්‍ය බ්‍රහ්මාදී අය අසුභ දකින්නේ මොනවද? අර කේස් කැතයි කේස් ගඳයි කේස් පිළිකුරයි ලෝම කැතයි ලෝම ගඳයි ඒ જાතිය පුළුවන්. ඒක කිව්වොත් එහෙම ගැලපෙන්නේ නැහැ. එහෙනම් බලන්න මොකද? කොච්චර හැඩ වැඩට තිබුණත් කොච්චර පිරිසුදු ස්වභාවයක් දරලා තිබුණත් ඒවා එකක්වත් අනිත් බවටපත් නොවෙන එකක් නැහැ. දැන් මගේ බලාපොරොත්තුව මෙන්න මෙහෙම පවත්වා ගන්න. අනිත් බවකට නම් පත් මින් අනිත් දෙයකටපත් වෙන්න එපා. ඕක බලාපොරොත්තු ස්වභාවය. නමුත් අනිත් දෙයක තමයිපත් වෙන්නේ. අන්න අනිත් සිංහලාර්ථයේ අනිත් කියන එක තමයි අපි අනිත්‍ය කියලා අනිත්‍ය කරගත්තේ සංස්කෘත පදයක් දාලා. අනිත්‍ය කියන එකේ සිංහල පදේ අනිත්. ඒතර අනිත් නිසා මොකද වෙන්නේ? දුක් වෙනවා. දැන් පේනවා ලස්සනට. අපි බලාපොරොත්තු වෙනන්නේ මේකයි මෙසේ පවතිවා. ඉතින් මම මේ මූණ අතපය මෙහෙම පවතිවා. වෙනස් වුණොත් මොකද කරන්නේ? අනිත් දෙයකටපත් වුණා. අන්න දුකයි. අනේ වෙච්ච දෙයක්. මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම තියාගෙන සිද්ධ වුණේ මෙහෙම එකක්. ඒ යන දුක ඇති වෙනවා. අනිත් දෙයකටපත් වෙනවා නම් දුක ඇති වෙනවා නම්. ඒතර අපි දකිනවා. මේක අපේ බලාපොරොත්තු වෙච්ච ආ යම් කිසි දෙයක් ඇත්නම් ඒක ඉක්මවා ගියා. විනාශය වෙලා ගියා. විනාශයට පරිණාම වුණා. විපරිණාම වුණා. අන්න විපරිණාමයටපත් වුණා මොකද වෙන්නේ? අත්ත වශයෙන් මොනව අල්ලගන්නද? අනාත්ම කියන අනාත්මයි කියවට ඔක තේරෙන්නේ නැහැ. ආත්මනාත්ම කියන එක කතා කරන්නේ තුඟක් විග්‍රහයක් කරනවා ඒක වෙනස් පැත්තක්. මොනව අල්ලගන්නද? අනාත්ම. ඔය කෙටි වචනේ තියෙන අය අදහස. එහෙම දෙයක මොකද්ද අපිට අල්ලගන්න වටිනවා තියෙන්නේ? අත්ත කිව්වේ අතින් අල්ලන අත. එනේ හැටි. අතයි අත්ත කිව්වේ. අනත්ත කිව්වේ අල්ලගන්න අතක් නැහැ. කොහෙන් අල්ලගන්නද? මොකක් අල්ලගන්නද? බැලු ඇත අනිත්‍ය දුක්ඛ. ඉතින් මොනවද අල්ලගන්න තියෙන්නේ? අන්නේ දකින්න ක්‍රම දෙකකින්. ප්‍රඥාවෙන් දැකලා ඔය දැක්කහම. අනත්ත දකින්න. අනත්ත සංහිතයි කිව්වේ ඔන්න ඔකයි. හීනෝ ගමෝ පොතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනික දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනත්ත සහිතයි. අල්ලගන්න වටිනාකමක් නැහැ කියලා දකින්න ඕනේ. අන්න ඒක තමයි දැකිය යුත්තේ. ඒක අනත්ත දකින්නේ කොහොමයි? ඒතර මොකද යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනත්ත නම් සුභ ගුණට දාන්න පුළුවන්ද අසුභ ගුණට දාන්න පුළුවන් කියලා අහපුවම ප්‍රඥාව උත්තරයක් දෙනවා. ඒක අසුභ ගුණට දැම්ම හැකි. යමක් අසුභ නම් අපි මොකද්ද කරන්න ඕනේ? වඩන්න සුදුසු. අසුභදී කුණු ගොඩක් නේ හම්බ වෙන්නේ. භයානක දෙයක් නේ හම්බ වෙන්නේ. සුභ නැති දෙයක් නේ හම්බ වෙන්නේ. අන්න අදහස එනවා. ඒ වුණා මොකද වෙන්නේ? ඔව් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරියට. මෙන්න මේ ක්‍රමයෙන් අසුභ දකින්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දකින්න ක්‍රමී. ඉතින් මේ අසුභ සුභයි කියලා ගත්තාම මොකද වෙන්නේ? සුභ හොයාගෙන හිත හිටිනවා. දැන් හිත හිටියට සුභ කොහෙද තියෙන්නේ? ඒක නිකන් ලබන්න බෑ. ඇහැක් නැතුව, රූපයක් නැතුව, ප්‍රියමනාප රූපයක් නැතුව ඒකෙන් මනවඩන දර්ශනයක් ලබන්න දෙයක් නැහැ. කන නැත්නම්, ශබ්දේ නැත්නම්, ඒක මිහිරි ශබ්දයක් නැත්නම් මනවඩන හඬක් ලබා ගන්න ක්‍රමයක් නැහැ. නාසය නැත්නම් ඒක ඉතා ප්‍රිය වේති ගන්ධයක් නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ ඒ තුලින් ගන්ධාග්‍රහණයක් ලැබලා සුවයක් ලබන්න. ගාන විඥානයක් හට ගන්නවා. මෙන්න මේ දිව කය කියන මේවටත් ඔය විදිහට ඒකට අවශ්‍ය කරන දේ නොදුන්නොත් ඒ බඳු වන්නා විඥානයක් හටගන්නේ නැහැ. ඒකේ ස්වභාවය. මෙන්න මේ නිසා මොකද වෙන්නේ?
ඒතකොට නිවන් මඟ වැසි රාග දේශ මොහ වලින් පිරෙන්න හේතුව මොකක්ද කියලා මේ අහන්නේ. එතකොට දැන් මේ විදිහට මේ අපි අර කියන විදිහට ප්‍රියමනාපයක් යහපත් පැත්තක් අරගෙන නෑ කියලා දැක්කට පස්සේ අපි දකින්නවා එහෙනම් මේක අල්ලන්න වටිනා දෙයක් නෑ. ඒක දැක්කේ නැත්නම් මොකද කරන්නේ? අපිට හිතනවා මේක අනිත් බවට පත් වෙනවා කිව්වට එහෙම එකක් වෙන්නේ නැහැ කියලා අපිට ඒක ආයි හදාගන්න බැරිය. මේක හරි ප්‍රියයි. හොඳයි. ඔක අනිත් එකක් බවට පත් කරන්න ඕනේ නැහැ. අපි ඒක නැතුණු තව එකක් ගන්නකෝ. ඔය අදහස් ගන්නවා. අනිත් බවට පත් වෙනවා කියන එක ප්‍රශ්නයක් නෑ ඒ අයට. ඒ දුක තියෙනවා. ඊට වඩා යාර ආස්වාදයේ වෙලිලා. ඒක ස්වභාවය ඒකයි. අනිත් දුක් කියන්නේ ඒකයි. අනිත් අනත්ත. අත්ත වශයෙන් කියලා අල්ලා ගන්න තියෙනකොට ඒ බලනවා ඉතින් අල්ලා ගන්න තියෙන එකක්ද මේක අල්ලන්න නැති වටිනා නැති එකක්ද බලනවා අල්ලා ගන්න වටිනා එකක් නෙමෙයි කියලා. අන්න ඒකේ ස්වභාවය දකිනවා. අනිත්‍ය දුක අනත්ත දකින්නකොට මේ නිසා සුභයි කියලා ගන්න දෙයක් නෑ කියලා දැනගත්තාම බුදුරණන් වහන්සේ දේශනා මේ අසුභ භාවනාව නැමැති එකම භාවනාවේ අරිහත්ත්වයට එනකන් යන්න පුළුවන් කියලා. එනික අරිහත්ත්වයට යන්නේ මොකක්ද දැකලාද? සුභයි කියලා ගන්න දෙයක් නෑ නේන්න. ඔන්න ඔච්චරයි දකින්න උපරිමයි. ගොඩාක් ඉගෙන ගන්න එකක් නෙමෙයි. මොනවද සුභයි කියන තියෙන ලෝකේ. ඕක වැඩිලා ගිහිලා අන්තිමට මේ ජීවිතේ ඉදිරිය මේ අතපය ඇඟ කඳවත් සුභයි කියලා ගන්න කිසිම දෙයක් නැහැ. මොනවද මේක ගන්න තියෙන්නේ? එහෙනම් මම සුභ නැත්නම් අසුභ නම් මොනවද පතන්නේ? මොනවද ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේද? ඒතර මේ ඉන්න යවාගේ ජීවිතය ඒකත් මොකටද? දැන් කොහෙද ඇල්ලුවේ? අතීතේත් නැහැ අනාගතේ අල්ලත් නැහැ දැන් අල්ලලත් නැහැ. තුම්පලම ඇල්ලුවේ නැත්නම් අනත්ත දැන් අත්ත මොකද්ද? නිවන. ලෝකෙම අනත්තයි ලෝකෙම අත්තරියා. නිවනේ අල්ලන්න දෙයක් නැහැ. ඒක කියන පරමත්තයි කියලා. ලෝකේ අනත්තසේ දකින්න නිවන පරමත්තසේ දකින්න කියලා. අත්තසේ දකින්න කියන වචනේ නොකිය පරමත්තසේ දකින්න කියලා වචනයක් දැම්මා. එතෙන්ට. මොකද ඒක අටුවා විග්‍රහ කරන්නේ එහෙමයි. ලෝකේ අනත්ත වශයෙන් දකින්න ඒ වගේම නිවන පරමත්ත වශයෙන් දකින්න. අත්ත වශයෙන් දකින්න කිව්වොත් ඒකේ වෙනසක් කරන්න වෙනවා. අත්ත කියන එකෙන් කරන්නේ හැම වෙලෙම අල්ලා ගන්න එක. අල්ලාගන්නේ නැත්නම් ඒ මොකද්ද කරන්නේ? අල්ලාගන්නේ නැහැ කිව්වොත් එහෙම. අල්ලුවේ නැත්නම් හිත පිහිටවන්නේ මොකද? හිතව හිටිය කොහෙද? හිත අරමුණක පිහිටන්න ඕන. ගොඩ නැගින්න. එවන හිත ගොඩ නැගින්න බෑ. ඔය කාරණා දෙකම තේරුම් ගන්න ඕනේ උතන. අරමුණක හිත පිහිටෙන්නේ නැත්නම් හිත ගොඩ නැගෙන්නේ නැහැ. අල්ලාගත්තේ නැත්නම් කිසිම දෙයක් අරමුණක පිහිටන්න විදියකුත් නැහැ. දැන් ඒතරකේ වෙනස බලා ගන්න. එන අනත්ත වෙනවා කියන්නේ මොකද්ද? අල්ලා ගන්න තියෙන එකක් අල්ලා ගන්න වටිනා දෙයක් නැහැ කියලා දැනගත්තාම ඒකේ චන්දරාගයෙන් මිදෙනවා. චන්දරාගයෙන් මිදෙන එකයි මෙතන මේ අල්ලා ගන්න නැහැ කිව්වේ. දරුවේ වතු අහගෙන විසි කරලා පලා යනවා පැනලා දුවනවා නෙවෙයි. කොච්චර සම්පත් කියලා තිබුණත් ඔක නොදන්න කියලා හිතනවා. මෙච්චර සම්පත් ඉඳගෙන මේගොල්ලෝ කොහොමද අත්හැරපු අය වෙන්නේ කියලා. දැන් ඒකට හොඳ උපමාවක් පෙන්නන්න වෙනවා. අපි හිතමු යම්කිසි කෙනෙකුට තියෙනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන වතු පිටි විල මුදල් ඔක්කොම තියෙනවා. ඒ තියෙන ඒ කෙනා එයාගේ කවුරු හරි කඩුවක් බෙල්ලට දීලා අහනවා. උඹට මේ තියෙන දේපොළ ඉඩකඩම් ගේ දොර යාන වාහන අමුදරු බිය ඔක්කොම ලොකුද? උඹේ ජීවිතේ ලොකුද දෙකෙන් එකක් දැන් කියපන්. දැන් කඩුව බෙල්ලට ඇද්දොත් එහෙම බෙල්ල කැපිලා වැටෙනවා. දැන් මොකද වෙන්නේ? ජීවිතේ ඊට වඩා වටිනවා කියන්නේ නැද්ද? වටිනවායි කියනවනේ. දැන් හරි ප්‍රශ්නයක් වෙනවානේ. දැන් නොවටිනා අය වනේ අයින් කරලා තියෙන්නේ මේ පලාතින පැනලා දුවන්න හදන්නේ. ඉහෙලිම වටිනා කරන් නිදුවන්නේ කැලේ දීුවා. දැන් ඒක ළඟ තියාගන්නවා අනික අඩු වටිනා කියන ඒවා අත්හැරලා දාලා දුවනවා. දැන් ඒත් නිවන් දකින්න බෑනේ කොහොමද? එහෙමනම් අත්හැරලාම නිවන් දකින්න ඕන කියන මුලා සිතයිද අහන ප්‍රශ්නයක් මම ඔය. ඔක්කොම අත්හැරලා නිවන් දකින්න යන්න ඕනේ. අර වගේ අරගෙන වඩු මුට්ටු අරගෙන කාර් අරගෙන නිවන් දකින්න පුළුවන් දැහුවොත් එහෙම. ඒවා ඔක්කොම අත්හැරියට පස්සේ ඒ ඔකට වඩා වටිනා එකක් අරන් දුවන්නේ කැලේට. ඔක්කොම අත්හැරලා මොකද්ද? තමන්ගේ කය. දැන් ඒකනේ වැඩි වටිනාකමම දියා තියෙන්නේ. මම කියන කයට. ඉතින් ඒක අරගෙන නිවන් දකින්න පුළුවන් නම් ඊට වඩා බාලියවතියේදී නිවන් දකින්න බැරියයි. එහෙනම් නිවන් දැකීමට සම්පත් බාධකයක්ද? සම්පත කියලා හිතන කියන්නේ. ඔතන
පතක් අරගන්නේ ප්‍රයෝජනෙට ගන්න හරිය. අන්පතක්. සන්පත් එතන. හංපත් නෙමෙයි. සන්පත එකක්. හම්පත තව එකක්. ওই දෙකේ වෙනස තෝරා ගන්න ඕනේ. අන් කියන්නේ තමාගේ පැවැත්මට ආහාර පතක්. සන්පතක්. තමන් භුක්ති විඳින හරිය මේ කියන්නේ. අනිකෙකුට වහලා තමන්ගේකට අරගෙන තමන් ලොකුවට අරගෙන හංගා ගන්න බෑ. එහෙම එකක් නැහැ. තමාගේ භුක්තිය පමණක් ගන්නවා. කොච්චර කෝටි ප්‍රතියක වුණත් ගන්නේ ඔච්චර නම්. ඒකේ තියෙන සන්පතක් ගන්නවා. ඒක යට සන්පතයි. ඒක නැතුව කාටවත් බෑ. ඒ සන්පත කියන එක රහතන් වහන්සේ භුක්ති විඳින. සන්පතේ ස්වභාවය වෙන ඕකයි. ඒ කියන්නේ සන් වෙන්නේ. තමා සඳහා තමාගේ පැවැත්මට ආහාරපත. දැන් හිතලා බලන්න රෝගියා මොකද කරන්නේ? ඒක ගොවියෙක්ගෙන් අහනවා. ඔයාලට කුඹුර කොච්චර තියෙනවද? මට කුඹුර අක්කර දෙකක් තියෙනවා. ඔයාලට කීයක් තියෙනවද? අක්කර 20ක් තියෙනවා. අවුරුද්ද කන්නේ කොච්චර කියනද? අක්කර දෙකකින් ඇති. අපි ඔහොම කියනවා. එතකොට මොකද කරන්නේ? අනික් කෙනෙක්ගෙන් අහනවා. ඔයා දැන් ඔට වැඩි තියෙනද? ඔයා කී ගුණයක් කනවද? නෑ මං කන්නේ මේ කන මට්ටමම තමයි. ඉතින් ඔයාට වැඩියෙන් දෙපණ කියන්නේ මොකද්ද? ඒ හරිය මොකද්ද? ඇහුවොත් එහෙම කියන්නේ. එහෙනම් යාගේ පතර අමතර භාවිතා කරලා තියෙනවා. එහෙනම් යා තියාගන්නේ නෑ මේක හිම දෙන්නේ නෑ. මේ වී ගන්න වැඩි වෙනකන් ඉදිරියට බසවන්නේ. මම මේ තියාගෙන හංගගෙන ඉන්නේ ඒකයි. අනේ වැඩිපුර භාවිතාව. ඔන්න ඔය જાතියව ගැලපෙන්නේ. එහෙනම් මේ තමන්ගේ ආහාරපත. ඒක තමයි අපි පින්ඩපාත කියලා කිව්වේ. පිටුපත. ඉතින් මෙන්න මේ කියන පිටුපතක් අරගන්නවා. කවුරු කොච්චර තිබුණත් ගන්න පිටුපතයි. නේද? තමන්ගේ ආහාරය තමන්ට ජීවත් වෙන්න ගන්න ආහාර ප්‍රමාණය විතරයි. ඉතින් ඕක තේරුම් ගත්තා නම් ඊටිහා කොච්චර තිබුණත් මම මොනවා කරන්නද මට? ඔය අදහසින් අත්හැරලා ගිහින් තිබුණා නම් ඒවා පිළිබඳ චන්දරාගී. මෙන්න මේකට කියනවා මොනවා ගිනත් ගොඩ ගහලා තිබුණත් චන්දරාගයෙන් බැඳිලා නැහැ. වෙනස බලා ගන්න ඕනේ. සම්පත්තිය කියන්නේ ඒකයි. ඉතින් අර හම්පත කියන්නේ හම්පත්තිය ඒක වෙන එකක්. මේ සන්පත කියන එක තව එකක්. මේ බඳු සන්පතක්. හම්පතක් සන්පතක්. කාරණා දෙකක් තියෙනවා. ওই දෙකේ වෙනස. හම්පත. හලන ආහාරය. හලනවා කියන්නේ අපේ යහපතට එන එකක් නෙමෙයි. අපිට විස කරන එකක්. එතකොට ඒක වෙන්නේ එතකොට අන් සහිත වෙනවා. සන් කියම් අන් වෙනවා. අන් ආවොත් එහෙම ඒවා අනුන්ට රිදෝනියෝ. එහෙම අරගෙන බෑ. රිදවන්නේ නැති පැත්තක් තියෙනවා. අන් කිව්වහම අපි සන්පත කියන්නේ අපි Tamanට ආහාරය ගන්නා විදිහට කියනවා අන් කියලා ආහාරයට. අන් කියන ආහාරය අන් කියලා ගත්තාම ආන කියන අතින් ඒකේ ඉන්නේ. ආන කරනවා අර ගන්නවා. ආන වෙනවා ඒක අර්ථය. ආනාපාන. ආන අපාන. එන ආන පාන කියන්නේ. ආන කියන්නේ අර ගන්නවා පාන කියන්නේ පහ කරනවා මේ දෙක වෙනම තෝරා ගන්න ඕන. ඉතින් එහෙනම් අපේ ආහාරයක් වශයෙන් ගන්න දේ ආන කරන දෙයක්. පතයි ගන්නෙ. මේ ශාරීරියේ පැවැත්මට අවශ්‍ය දේ. මෙන්න මේ ටික තෝරා ගන්න පුළුවන් ඒ ටිකට නම් ගන්නෙ. ඒන් එහා දෙයක් මේ ලෝකෙ අයිති කරන්න හදන්නේ නැත්නම් එයාට කොච්චර කෝටි ප්‍රකෝටියක් ගොඩ ගහලා තිබුණා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතින වෙනස ඕකයි. නමුත් යම් කිසි මිනිස්සෙකුට දෙන්නෙකුට තියෙන කෑම ටික හම්බෙන මිනිසියෙක් හිටියන ඉතර හොයාගන්න පුළුවන් කෙනෙක්. මගේ කෑම කැරෙන්න මම අනික හංගා ගන්නවා කියන මිනිස්සයාට නිවන් මාර්ග වඩන්නේ ඒක වාදකයක්. ඇතින වෙනස ඕකයි. ඉතින් මේක තෝරා ගන්න බැරි අය මොකද කරන්නේ? එක්තරා වතකට බහින්න හදනවා.
හාමුදුරුවෝ යා යුත්තේ මෙහෙමයි, ඉන්දිය යුත්තේ මෙහෙමයි, කල යුත්තේ මෙහෙමයි. අත්හැරිය යුත්තේ මොකද්ද කියලා දන්නේ නැතුවම සිද්ධ වෙන දෙයක්. මොකද්ද අත්හරින්න ඕන කියලා තේරෙන්නේ නැහැ. අත්හරින්න ඕන කාරණේ අත්හරින්න හදන්නේ භෞතික ලෝකයක්. බාහිර ලෝකයක් අත්හරින්න හදනවා. බුදුරන් වහන්සේ කියන්නේ මොකද? යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. මේ දුක නිරෝධය කරන්න කියෝගනි. ඉදං කෝපන බික්කවේ දුක නිරෝධං ආර්ය සත්‍යං. මානි මේ දුක නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම්සේ ඒ තෘෂ්ණාවේ ශේෂයක් නැති විරාගයක් නිරෝධයක් වේද. ඡාගෝ ත්‍යාගයක් නැන්න තමයි බාරගන්නේ නැහැ. පටි නිස්සග්ගෝ පිළි නොගැනීමක් වේද. මුක්ති මිදීමක් අනාලිය නොයල්මක්. මෙන්න මේකට නිවන කියනවා. දැන් නිවන් දකින්න නම් මොකද කරන්න ඕනේ දැන්? බඩු විසි කරුවොත් හරියයිද? ගෙදර තියෙන බඩු මුට්ටු ටිකත් විසි කරලා කාට හරි දන් දීලා කියලා මොනවා හරි කරලා හිස් අතින් ඉන්නම පාත්‍රයක් කරගෙන යන්න කිව්වොත් එහෙම හරියනවද? ඉතින් වෙනස තෝරා ගන්න ඕනේ. චන්දරාගයෙන් මිදිලා ඉන්න කෙනාට මොනවා ළඟ තිබුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මිගාරමාතු ප්‍රාසාදය කියන්නේ සත්මහල් ප්‍රාසාදයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබිච්ච. ඉතින් මේ කියන්නේ මිගාරමාතු ප්‍රාසාදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒකෙත් ඉඳලා තියෙනවා. එක්තරා පිරිසක් ඒකට මත් වෙලා හිටව පිරිසකුත් ඉඳලා තියෙනවා. මොගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පෙන්නලා ඒ ආකාරයෙන් ඒ කියන්නා වූ මේ විශාලවදී හොලවාදල් ප්‍රාසාදයේ හොලවලා ඒ වැඩක් නැති බාල දෙයකට බලවත් හිතාල්ලා ඉන්න එපා කියලා පෙන්නලා බුදුරන් වහන්සේ නරගෙන අහලා දහමල මාර්ගඵල අවබෝධ කළා කියලා තියෙනවා. මෙන්න මේ වගේ මේක වෙනසක් තියෙනවා. දකින්න ඕනේ. අන්න ඒ වගේ අපි ඇලුම් කරන දේවල් තියෙනවා ලෝකෙට. ඇල්ම අත්හැරුණා නම් යථාර්ථය හොඳට පේන්න පටන් ගන්නවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් රාග දේශ මොහයන්ගෙන් පිරෙන හේතුව ওই ටික දකින්න නැතුවම තියෙන මේ නොවටිනා දිගට වටිනාකමක් දෙනවා. මුලාවෙන් වටිනාකම දුන්නාම ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ හට ගන්නවා. ඔහු එක බලාපොරොත්තු වෙන නිසා. ඕන අයුක්තියක් අසාධාරණයක් කරලා ගන්න බලාපොරොත්තු වෙනකොට ඇති වෙන්නේ මොකද්ද? ඒ කියන්නා වූ මේ විනාශය ඇති වෙනවා එතකොට. එතකොට කියන්නේ ලෝභ, දේශ, මෝහ සිතිවිලි හටගෙන ඒ ආකාරයෙන් සතර පහ පැත්තට යනකම් යනවා. ඔය ඉතින් තේරුම් ගන්න.